පුරාණ කාලේ මනුෂ්‍යයන්ට බීතිය ගෙන දුන් භයානක යක්ෂයෙක් සිටියේය. ඔහු නම් වූයේ ආලවක යක්ෂයා. මිනිසුන් ඔහුගෙන් බිය වුණා. ඔහුගේ බලය නිසා කිසිවකුත් ඔහුට විරුද්ධ වෙන්න බය වුණා. එම කාලේ ලෝකයට කරුණාව සහ ගාණය ගෙනා බුදුහිමියන් මෙම යක්ෂයා දමනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණියා. ඉවත් වෙන්න. මෙය මගේ ස්ථානයයි. ඔබට මෙතන ඔන්න බෑ. මම මෙහි සිටින්නේ ඔබට උපකාර කිරීමටයි. ලෝකේ වඩාත්ම වටිනා දේ කුමක්ද? ශ්‍රද්ධාව යනු මනුෂ්‍යයාගේ වඩාත්ම සම්පතයි. බුදුහිමියන්ගේ ගාංජනය සහ කරුණාව ඉදිරියේ යකෂයාගේ කෝපය ටිකෙන් ටික සංසුන් වුණා. ස්වාමීනි, මම ඔබගේ ධර්මය පිළිගන්නවා. මම හඳ මාර්ගයට යන්න කැමතියි. මෙම කතාව අපට උගන්වන්නේ කෝපය ජයගන්න පුළුවන් වන්නේ කරුණාවෙන් බවයි.